පුතේ රැල්ලට දුවන්න එපා. ලෝකේ ඉන්න හැමෝම කරන දේ ඔයා කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. හැබැයි ලෝකේ ඉන්න අනිත් අය නොකරන දෙයක් ඔයා කරද්දි තමයි පුතේ ඔයාට ලෝකයා විසින් හටනකමක් දෙන්නේ. ලංකාවේ වාණිජ කරන ළමයින්ට තියෙනවා අන්න ඒ වගේ ඔයාගේ සහෝදර සගයින්ගේ වාණිජ කරන අනිත් ළමයින්ගේ වෙනස් වෙන්න පුළුවන් එක්තරා දෙයක්. ඒ තමයි පුතේ AT කරන්නේ. ඔයාලට පුළුවන් නම් AT 1 2 3 level 3ම කරලා ඉවර කරන්නේ ඒ level කරලා ඉවර වෙද්දී ඔයාට chartered පටන් ගන්න පුළුවන් first level එක subject 5ම release වෙනවා. second level එක subject 2ක්. එතකොට total subject 7ක් ඔයාලා release පුතේ. ඔයා chartered කරේ නැහැ කියමු. ඔයා chartered කරන්නේ නැහැ. හැබැයි ඔයා ලංකාවේ ඉන්න අනිත් වාණිජ කරන ළමයි නොකරපු වෘත්තීය සුදුසුකමක් ඔයා සපුරලා ඉවරයි. ඔයා AT කරලා ඉවරයි. job market එකට value එකක් හැදෙනවා. ඔටෝ 50000කට දාගෙන පඩියකට ඔයාට යන්න පුළුවන්. කැත නැතුව. ඊට පස්සේ ඔයා කැම්පස් එක බලන් ඉනවනම් එතන ලොකු වටිනාකමක් එනවා. ඒ වටිනාකම කියලා දෙන්න කරන්නේ. ඒක නිසා පුතේ අපි 2004 ජය විදුහා ආයතනය පටන් ගන්නවා AT course එක මේ මාර්තු 8 වෙනිදා ආරම්භක සම්මන්ත්‍රණය. ඉතින් එදාට එන්න හැමෝම එදා ඉඳන් අපි දිගටම කරන්න යනවා. සබ්ජෙක්ට් පහම අපේ ආයතනයේ විශිෂ්ට ගුරු විසින් උගන්වනවා. එහෙනම් මාර්තු 8 වෙනිදා ආරම්භක සම්මන්ත්‍රණයට එන්න ඔයාලගේ තියෙන හැකියාවන් දක්ෂතාවයන් ඔප්නම්ම ගන්න. ඒක ලොකු දැනක් වෙයි. නිකන් ඕකපාතේ පෝස්ට් කරන්න එපා පුතේ. වටිනාකමක් එන Tamanට වටිනාකමක් එන අනිත් නොකරපු ඔයාට විතරක් කරන්න පුළුවන් දෙයක් වා කරන්න. එහෙනම් අපි මාර්තු 8 වෙනිදා ජයවිද්‍යාවේදී හම්බෙමු.